ආයිබෝවන් අදත් අපි ආදරෙන් පිළිගන්නවා අපේ සෙත් ටොක් YouTube නාලිකාවට. අද මම ආරාධනා කරා සුවිශේෂී පුද්ගලයෙකුට. ඒ සුවිශේෂී රෝගී තත්ත්වයක් පිළිබඳ කතා කරන්නට. එතුමිය නමින් සොනාලි ගුණතිලක. එතුමියගේ මේ අංශය බැලුවොත් එහෙම විෂයාඥ වෛද්‍ය අංශය බැලුවොත් ඒකත් සුවිශේෂී. ඒ තමයි අන්තරාසර්ග පද්ධතියේ අපි කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් හෝමෝන දියවැඩියා සහ හෝමෝන අන්න ඒ හෝමෝන පිළිබඳ එන රෝගී තත්ත්ව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. ඇයටයි අද මම ආරාධනා කරේ. අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ සොනාලි ගුණතිලක මහත්මියව. සොනාලි අපිට කියලා දෙන්නකෝ දැන් මේ මුළු ලෝකෙම කතා කරන දෙයක් නේ මේ දියවැඩියාව කියන එක. මොකද්ද මේ රෝගී තත්ත්වය සහ ඇයි අපි මේ පිළිබඳ දැනගන්න ඕනේ කියන එක අපිට කියලා දෙන්නකෝ. අපි හැමෝම දන්නවා අපිට ඉදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරකම් කරන්න යන්න එන්න විවිධ වැඩ කටයුතු කරන්න ශක්තිය අවශ්‍යයි. ඔය ශක්තිය අපිට ඇඟේ ලැබෙන්නේ ග්ලූකෝස් විදියට අපේ සෛලවලට. ඉතින් එතකොට අපි හැමෝගෙම ඇඟේ નિયમિત ග්ලූකෝස් මට්ටමක්. එහෙම නැත්නම් අපි සරල භාෂාවෙන් කියොත් සීනි මට්ටමක් පවත්වාගෙන යන්න ඕනේ. ඒක අපි හැමෝටම සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්. අන්න ඒ ඇඟේ තිබිය යුතු ග්ලූකෝස් මට්ටම එහෙම නැත්නම් සීනි මට්ටම નિયમિત ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා නම් අන්න ඒ තත්ත්වයට අපි කියනවා දියවැඩියාව එහෙම නැත්නම් අධිරුධිර සීනි මට්ටමක් තියෙනවා කියලා. අන්න ඒ තත්ත්වය අපි රෝගී තත්ත්වයක් විදියට සලකනවා. ඒක තමයි දියවැඩියාව කියලා කියන්නේ. ඔව්. එතකොට දැන් ලෝකේ සහ ශ්‍රී ලංකාවේ මේ දියවැඩියා තත්ත්වය පිළිබඳ අපිට කියන්නකෝ පොඩ්ඩක්. ඔව්. ලෝකේ ගත්තාම ඇත්තටම කතා කරනවා නම් එන්න ලෝකේ දියවැඩියා තත්ත්වය ගොඩක් වැඩි වෙලා තියෙනවා. අපි 1990 ගත්තොත් 107ක් විතර තිබ්බ දියවැඩියාව 2022 වෙනකොට 114ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙගුණකින් වැඩි වෙලා තියෙනවා. වර්තමාන තත්ත්වය ගත්තොත් ලෝකේ මිලියන 580ක් විතර පුද්ගලයන් දියවැඩියාවෙන් පෙළෙනවා. ඒක අනිත් සරල භාෂාවෙන් කිව්වොත් 9 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්ට දියවැඩියා රෝගය තියෙනවා. ලංකාවේ ගත්තොත් මේක මීට වඩා තත්ත්වය තවත් වෙනස්, තවත් දරුණුයි කියලා කියන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍යයෙන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට දියවැඩියාව තියෙනවා. නමුත් ඔතනින් තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි මුළු ලෝකෙම ගත්තොත් විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල් වල දියවැඩියාව තියෙන පුද්ගලයන්ගෙන් 40%ක් විතර Tamanට දියවැඩියාව තියනවා කියලා දන්නේ නැහැ. ඒක සොනාලි මං හිතන්නේ ඊටාම භයානක තත්වයක් නේ. සාමාන්‍යයෙන් මං අහලා තියෙන විදිහට දියවැඩියාවෙන් මිනිස්සු මිය යන්නේ නැහැ. හැබැයි දියවැඩියාවෙන් එන සංකූලතා නිසා තමයි මිය යන්නේ කියලා. එහෙම කතාවක් තියෙනවානේ. මොනවද එන්න පුළුවන් සංකූලතා මේ දියවැඩියාව නිසා? ඇත්තටම දියවැඩියාව මම අර කලින් කිව්වා වගේ ඇඟේ රුධිරයේ තියෙන සීනි මට්ටම වැඩි වී තියෙන තත්වයක්. එතකොට ඒ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙනකොට දවසක් දෙකක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ වැඩි මට්ටමක තියෙනකොට ඒකෙන් ඇඟට විවිධ බලපෑම් වෙනවා. ඒ බලපෑම් විවිධ ශරීරයේ තියෙන විවිධ අවයව වලට වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ බලපෑම් නිසා තමයි පුද්ගලයන් ලෙඩ වෙලා ජීවිතයට හානි වෙන්නේ සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලට විවිධ බලපෑම් වෙනවා. ඉතින් අපි සරලව ගත්තොත් දියවැඩියා තත්වය පාලනය නොකරගෙන සීනි වැඩි මට්ටමක් දිගු කාලයක් තිස්සේ තිබ්බොත් අපිට දරුණු හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්, හෘදය කර්මන්‍ය වීම වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ආඝාතය, එහෙම නැත්නම් සරල භාෂාවෙන් ස්ට්‍රෝක් එකක්, අංශභාගය කියන පැත්තක් පණ නැතිවීමේ ලක්ෂණ එන්න පුළුවන්. ඒ වගේම ස්නායු දුර්වලතා, ඇස්පෙනීමේ දුර්වලතා, ඒ වගේම ලිංගික බෙලහීනතා අපි වැඩි කතා නොකරන අංශයක්. ඒ වගේම විශේෂයෙන් වකුගඩු සම්බන්ධ ප්‍රශ්න එන්න පුළුවන්. අපි මේවා ගැන වැඩි දුරටත් ඉදිරියේදී කතා කරමු. නමුත් මෙන්න මේ ප්‍රශ්න ඉස්සරහට එන්න පුළුවන් නිසා ඒවා වළක්වා ගන්න අද මේ රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම තමයි අපි රෝග පාලනය විදියට හඳුන්වන්නේ. එතකොට සොනාලි මේක මේ වයස් භේදයක්, ගැහැණු පිරිමි කියන භේදයක් නැතුව ඕනම කෙනෙකුට ඔහොම වෙන්න පුළුවන්ද? ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඉස්සර අපි
ගොඩක් ක්‍රියාකාරකම් කරා. අපි අපේ ආදි මුතුන් මිත්තන් කුඹුරට ගිහිල්ලා වැඩ කරා. අපි වැඩිපුර ඇවිද්දා. දැන් කාලේ ඊට වඩා ගොඩක් වෙනස්. අපිට ෆාස්ට් ෆුඩ් ක්ෂණික ආහාර තියෙනවා. ඒ වගේම අපි වැඩි ඇඟ මහන්සි කරන්නේ නැහැ. වාහනෙන් ගිහිල්ලා හැමතැනටම ගිහිල්ලා බහිනවා. ඒක එක්සර්සයිස් කියන එක ව්‍යායාම අඩුයි. අන්න ඒ ජීවන රටාවේ වෙනස් වීම හින්දා පොදුවේ දැන් අපි කුඩා ළමුන්ගෙන් පටන් ගත්තම කුඩා ළමුන් සහ වැඩිහිටියන් හැමෝටම හැදෙනවා. ඉස්සර අපි කුඩා ළමුන්ට දියවැඩියාව හැදෙනවා හරි අඩුවෙන්. අහලා තියෙන්නේ. දැන් අපි දකිනවා කුඩා ළමුන්ට තරුණ අයට ඒක වයසක ගිය හැමෝටම දියවැඩියාව හැදෙනවා. නමුත් ඒ හැදෙන වයස එන්න පල්ලෙහාට ඇවිල්ලා දැන්. ඉස්සර අපි තරුණ වැඩිහිටියන්ට දකින වැඩිපුර දකින දියවැඩියාව දැන් තරුණ අයට සහ කුඩා ළමුන්ටත් හැදෙන්න පටන් අරන් තියෙනවා. එතකොට දැන් අපිට තේරෙනවා මේ ඊටාම භයානක රෝගී තත්වයක් මේකනේ. දැන් මුළු ලෝකෙටම මේක වසංගතයක් වගේ ඇවිල්ලා තියෙනවා. මේක වසංගතයක් නොවුනත්. එතකොට සොනාලි අපි මම හිතනවා අපේ මේ ආදරණීය මේ හිතවතුන්ට කියලා දෙන්න වේවි මේකෙන් වළකින්නට ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ඔව් ඇත්තටම මේක කිව් එකට මම එකඟත් වෙනවා. භයානක රෝගී තත්ත්වයක් කියලා හිතන්නත් පුළුවන්. නමුත් හරියට පාලනය කරනවා නම් තමන් හරියට පරිස්සම් වෙනවා නම් හරි නිසි ප්‍රතිකර්ම ගන්නවා නම් ඇත්තටම භයානක නැහැ. මේක අපිට හොඳට පාලනය කරගෙන එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපි පාලනය කරගන්නේ නැතිකම. එතකොට සකි ප්‍රශ්නෙට ආවොත් වළක්වා ගන්න බැරිද? දියවැඩියාව විශේෂයෙන් මේක කතා කරන එක අපට වැදගත්. දකුණු ආසියාතික රටක් වෙන ශ්‍රී ලංකාවේ වෙසන අපි දකුණු ආසියාතික කලාපයටම මේක පොදුයි. දියවැඩියාව ලෝකයේ අනිත් තැන්වලට වඩා වැඩි. මේක අපේ ජානමය වශයෙන් එන තත්ත්වයක් කියලාත් අපි කියනවා. ඒ කියන්නේ අම්මට තාත්තට තිබ්බොත් දරුවන්ටත් එන්න පුළුවන්. එන්න හැකියාව තියෙනවා. හැකියාව වැඩි. නමුත් අපිට වළක්වා ගන්න ප්‍රයත්නයක් දරන්න පුළුවන්. එහෙම කරපු අය තෝන තරම් ඉන්නවා. අම්මටයි තාත්තටයි දියවැඩියාව තියෙන හැමෝටම දරුවන්ට දියවැඩියාව හැදෙන්නේ නැහැ. මොකද යාලා සැලකිලිමත්. ඒතර මුල ඉඳන්ම දියවැඩිය දැන් අපි දන්නවනේ පවුලේ තියනවා කියලා. එතකොට මුල ඉඳන්ම කුඩාවදී තරුණාවදී මේක වැඩිහිටි වෙලා පටන් ගන්න දෙයක් නෙමෙයි. පොඩි කාලේ ඉඳන්ම අපිට පුළුවන් නම් සැලකිලිමත් වෙලා මේක වළක්ව ගන්න කටයුතු කරන්න. එතකොට අපිට යහපත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. දියවැඩියාව හැදෙන්නේ නැති වෙන්න. හෝ දියවැඩියාව හැදෙන එක පරක්කු කරන්න අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාමාර්ග කියන්නේ විශේෂයෙන් මම අර කිව්වා අපි කන ආහාර පිළිබඳ සැලකිලිමත් වීම, ඒ වගේම වැඩිපුර ව්‍යායාම කිරීම, ඇඟ ක්‍රියාකාරී ජීවන රටාවක් ගෙවීම, හොඳ නිින්දක් ලබා ගැනීම, ඒ වගේම ස්ට්‍රෙස් එක ආතතියෙන් අඩු බොහොම සැහැල්ලු ජීවන පෙවෙතක් ගත කිරීම ඒකෙන් ප්‍රධාන අංගයන් විදියට ගන්න පුළුවන්. ඔව් එතකොට සරලව ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේක වළක්වා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් අපි සොනාලේ කියපු විදිහට 40%ක් දියවැඩියාව තියෙනවා කියලා දන්නෙත් නැහනේ. හැදුනටත් පස්සේ සංකූලතාව ආවම තමයි හොයාගන්නේ. එතකොට භාගයට භාගයක් වගේ කියලා හිතනවා මට. එතකොට අපි අන්න දැනගත්තා මේ වැදගත් මේ රෝගී තත්වය වළක්වාගත හැකි රෝගී තත්වය පිළිබඳ යම් අදහසක් අපිට ආවා. එතකොට අපි ඊළඟ වැඩසටහනේදී ඔයගලන්ට කියලා දෙන්න යනවා. අපි සොනාලි ගුණතිලක විෂයාඥ වෛද්‍යවරයෙක්ගෙන් දැනගන්නට යනවා. කොහොමද මේක තව දුරටත් තියෙන ප්‍රතිකාර මොනවද මේවා වළක්වා ගන්නට තියෙන ක්‍රම මොනවද කියන එක වැඩිදුර සාකච්ඡාව අපි ඊළඟ සාකච්ඡාවට වාරයට යොමු කරනවා. එතෙක් සියලුම දෙනාට ආයුබෝවන්.